නවවෙනි පරිච්ඡේදය. බෙන්ජමින් ගෝත්‍රයට අයිති කිෂ් කියල කෙනෙක් හිටියා. එයා හුඟක් පොහොසත් කෙනෙක්. එයාගේ තාත්තගේ නම අබියල්. අබියල්ගේ තාත්තා ෂෙරෝඩ්. ෂෙරෝඩ්ගේ තාත්තා බෙකොරත්. බෙකොරත්ගේ තාත්තා බෙන්ජමින් වරේකුණ අෆියා. කිෂ්ට සවුල් කියල පුතෙක් හිටියා. එයා හරිම කඩවසම් තරුණයෙක්. ඊශ්‍රායල්වරු අතරේ එයා තරම් කඩවසම් කෙනෙක් හිටියේ නැහැ. එයා කොච්චර උසද කියනවා නම් එයාගේ උරහිසට වඩා උස කවුරුත්ම හිටියේ නැහැ. දවසක් සවුල්ගේ තාත්තා වුණ කිෂ්ට අයිති බූරුවන් කීප දෙනෙක් නැති වුණා. ඒ නිසා කිෂ් සවුල්ට කතා කරලා මෙහෙම කිව්වා. පුතේ, සේවකෙක් එක්ක ගිහින් අපේ බූරුවෝ ටික හොයාගෙන එන්න. සවුල් බූරුවන්ම හොයාගෙන ඒෆ්‍රයිම් කඳුකරය පහු කරලා ශලීෂා කියන පලාත වෙනකල්ම ගියත් උන්ව හම්බ වුණේ නැහැ. එයාලා ශායලිම් දේශය හරහත් ඇවිදගෙන ගියා. ඒත් උන්ව හම්බ වුණේ නැහැ. එයාලා බෙන්ජමින් වරුන්ගේ දේශය පුරාම ඇවිද්දත් උන්ව හොයාගන්න බැරුව ගියා. ඊට පස්සේ එයාලා ශුප් කියන පලාතට ආවා. එතකොට සවුල් එයාගේ සේවකයට මෙහෙම කිව්වා. අපි දැන් ගෙදර යමු. නැත්නම් තාත්තා බූරුවෝ හොයන එක පැත්තකින් තියලා අපිව හොයන්න පටන් ගනී. ඒත් සේවකයා එයාට මෙහෙම කිව්වා. දෙවියන්ගේ පණිවිඩ කියන කෙනෙක් මේ නගරේ ඉන්නවා. හැමෝම එයාට ගෞරව කරනවා. එයා දෙයක් කිව්වොත් ඒක ඒ විදිහටම වෙනවා. අපි දැන් එයාව හොයාගෙන යමු. සමහර විට අපේ සත්තු ඉන්නේ කොහෙද කියලා එයාට කියන්න පුළුවන් වෙයි. එතකොට සවුල් එයාගේ සේවකයට මෙහෙම කිව්වා. සැබෑ දෙවියන්ගේ පණිවිඩ කරුට තෑග්ගක් විදිහට දෙන්න අපි මොනවද අරගෙන යන්නේ? එයාට දෙන්න අපි ළඟ මුකුත්ම නැහැ. අපේ මළුවල තිබ්බ කෑම ටිකත් ඉවරයි. සේවකයා සවුල්ට මෙහෙම කිව්වා. මං ළඟ රිදී ෂෙකෙල් කාලක් තියෙනවා. මම ඒක සැබෑ දෙවියන්ගේ පණිවිඩ කරුට දෙන්නම්. එතකොට අපේ සත්තු හොයාගන්න අපි යන්න ඕනේ මොන පැත්තටද කියලා එයා අපිට කියයි. ඒ කාලේ ඊශ්‍රායල් දේශයේ හිටපු කාට හරි දෙවියන්ගෙන් මොනවා හරි දැනගන්න ඕනේ වුණාම එයා සාමාන්‍යයෙන් කිව්වේ අපි දිවැසිවරයා ළඟට යමු කියලා. ඒ දවස්වල අනාගත වක්තෘවරුන්ට කිව්වේ දෙවැසිවරු කියලයි. එතකොට සවුල් එයාගේ සේවකයට මෙහෙම කිව්වා. ඒක හොඳ අදහසක්. අපි ගිහින් එයාව හම්බ වෙමු. ඉතින් එයාල සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු හිටපු නගරයට ගියා. එයාල නගරයට යන කන්ද නැගගෙන යද්දී නගරේ ඉඳන් එන තරුණියන් කීප දෙනෙක්ව එයාලට හම්බ වුණා. වතුර පුරවගෙන යන්න ආපු ඒ තරුණියන්ගෙන් එයාල ඇහුවා දෙවැසිවරයා ඉන්න මෙහෙද කියලා. එයාල මෙහෙම කිව්වා. ඔව්, අර ඉස්සරහින් යන්නේ එයා තමයි. අද සෙනග ශුද්ධස්ථානයේ පූජාවක් ඔප්පු කරනවා. එයා අද මෙහෙට ඇවිත් ඉන්න ඒ නිසයි. ඉක්මනට ගියොත් ඔයාට එයාව හම්බ වෙන්න පුළුවන් වෙයි. නගරයට ඇතුළුන ගමන්ම ඔයාලට එයාව හම්බ වෙයි. පූජාවට ආශිර්වාද කරන්න එයයි. එයා ඒකට ආශිර්වාද කරනකල් කවුරුත් පූජාවෙන් කන්නේ නැහැ. ඒ නිසා පූජාවට ආරාධනා කරපු අය එයා එනකල් බලන් ඉන්නවා ඇති. එයා එතනට යන්න කලින් ඉක්මනට ගිහින් එයාව හම්බ වෙන්න. ඉතින් එයාල කන්ද නැගගෙන නගරයට ගියා. නගරයට ඇතුල් වෙලා ටික දුරක් යද්දී එයාල දැක්කා සාමුවෙල් එයාලව හම්බ වෙන්න එනවා. සාමුවෙල් ආවේ පූජාව ඔප්පු කරන තැනට ඒ දෙන්නවත් එක්කගෙන යන්නයි. සවුල් එහෙට එන්න දවසකට කලින් යෙහෝව දෙවියන් සාමුවෙල්ට මෙහෙම කියලා තිබුණා. හෙට මේ වෙලාව වෙනකොට මම බෙන්ජමින් දේශයේ කෙනෙක්ව ඔයා ළඟට එවනවා. මගේ සෙනගවන ඊශ්‍රායල් වරුන්ගේ නායකයා විදිහට එයාව අභිෂේක කරන්න. මගේ සෙනගව පිලිස්තිවරුන්ගෙන් බේරගන්නේ එයයි. මගේ සෙනග විඳින දුක මට පේනවා. එයාලා අඬ උදව් ඉල්ලනවා මට ඇහෙනවා. සාමුවෙල් සවුල්ව දැක්කාම යෙහෝවා සාමුවෙල්ට මෙහෙම කිව්වා. මගේ සෙනගව පාලනය කරනවා කියලා මං කිව්වේ මේ කෙනා ගැනයි.
සාවුල්ට නගරයේ දොරටුව ළඟදී සාවුල් වහම්බ වුණා. එයා සාමුවෙල්ගෙන් දිවැසිවරයාගේ ගේ තියෙන්නේ කොහෙද කියලා කියන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට සාමුවෙල් සාවුල්ට මෙහෙම කිව්වා. මම තමයි දිවැසිවරයා. අපි දැන් පූජාව ඔප්පු කරන තැනට යමු. ඔයා මට ඉස්සරහින් යන්න. අද ඔයාලා මාත් එක්ක ඉඳලා කෑම කන්න. ඔයාලට දැනගන්න ඕනේ හැම දෙයක්ම මං කියන්නම්. හෙට උදේට ඔයාලට යන්න පුළුවන්. දවස් 3කට කලින් නැති වුණ බෝරුවන් ගැන කරදර වෙන්න එපා. උන්ව හම්බ වුණා. ඊශ්‍රායල් දේශයේ තියෙන හැම වටිනා දෙයක්ම අයිති ඔයාටයි, ඔයාගේ තාත්තගේ පවුලේ අයටයි. ඒක ඇහුවාම සාවුල් මෙහෙම කිව්වා. ඇයි ඔයා ඒ වගේ දෙයක් කිව්වේ? මම බෙන්ජමින් ගෝත්‍රයේ කෙනෙක්නේ. ඒක ඊශ්‍රායල් දේශයේ තියෙන පොඩිම ගෝත්‍රය. අනික බෙන්ජමින් ගෝත්‍රයේ අනිත් පවුල් එක්ක බලද්දී මගේ පවුල වැදගත් පවුලක් කියලා කියන්න බෑනේ. ඊට පස්සේ සාමුවෙල් කෑම කන තැනට සාවුල්වයි එයාගේ සේවකයාවයි එක්කන් ගියා. එදා පුරුෂයන් 30 දෙනෙක්ට විතර කෑමට ආරාධනා කරලා තිබුණේ. සාමුවෙල් සාවුල්ටත් එයාගේ සේවකයාටත් ඉඳගන්න මේසේ ප්‍රධාන තැනක් දුන්නා. කෑම උයන කෙනාට සාමුවෙල් මෙහෙම කිව්වා. මං ඔයාට අරන් තියාගන්න කියලා කියපු මස් කොටස දැන් ගේන්න. එතකොට කෑම උයන කෙනා වෙන් කරලා තිබ්බ මස් ගාත අරන් ඇවිත් සාවුල් ඉස්සරහ තිබ්බා. සාමුවෙල් සාවුල්ට මෙහෙම කිව්වා. මේක ඔයාට වෙන් කරපු කොටස. මේ අවස්ථාව වෙනුවෙන්මයි එයාලා මේ කොටස වෙන් කරලා තිබ්බේ. මොකද මං එයාලට කිව්වා අද කෑමට කට්ටියක් එනවා කියලා. දැන් කන්න. එදා සාවුල් සාමුවෙල් එක්ක එකට ඉඳගෙන කෑම කෑවා. ඊට පස්සේ එයාලා පූජා ඔප්පු කරපු තැනින් පිටත් වෙලා නගරයට ගියා. සාමුවෙල් එයාගේ ගෙදර සඳළු තලයට සාවුල්ව එක්කගෙන ගිහින් එයා එක්ක කතා කර කර හිටියා. එයාලා පහුවෙන්ද උදෙන්ම අවදි වුණා. එළිය වැටීගෙන එද්දී සාමුවෙල් සඳළු තලයේ හිටිය සාවුල්ට කතා කරලා මෙහෙම කිව්වා. දැන් ඔයා ගෙදර යන්න ලෑස්ති වෙන්න. ඉතින් සාවුල් ලෑස්ති වෙලා සාමුවෙල් එක්ක පිටත් වුණා. එයාලා කන්දෙන් බැහැගෙන නගරයේ සීමාව ළඟට එද්දී සාමුවෙල් සාවුල්ට මෙහෙම කිව්වා. අපිට ඉස්සර වෙලා යන්න කියලා ඔයාගේ සේවකයාට කියන්න. ඒත් ඔයා ටිකක් ඉන්න. ඔයාට කියන්න මට දෙවියන්ගෙන් පණිවිඩයක් තියෙනවා. ඉතින් සේවකයා එයාලට ඉස්සර වෙලා ගියා.